ඩෙස්ටිනේෂන් එකට යන්න හදන්නේ ශ්‍රී ලංකාවට. අපි දැන් එයාපෝට් යන බස් එකේ නැගලා තියෙන්නේ. මේ යන්න තියෙනවා අපිට පැය කීයද? පැය දෙකක් යන්න තියෙනවා. අපි දැන් උදේ පාන්දර 5ට බස් එක ආවේ. බස් එකට ඉන්නේ අපි දෙන්න විතර. තව එක්කෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ අපි යන බස් එක. වෙනද අපි ගියේ අපේ කාර් එකේ. දැන් අද මේ සැරේ බඩුත් වැඩි. ඒ හින්දා අපි බස් එකේ යන්න තීරණය කරා. අපි දැන් මේ ඉන්නේ ඉන්චොන් එයාපෝට් එකේ. ඉතින් අපි බබාට කෑම දෙන්න කිරි පොවන්න ආවා. ඉතින් මෙතන එයාපෝට් එක ඇතුලේ තියෙනවා බබාලට ෆීඩ් කරන්න රූම් එකක්. ඉතින් මෙතන හැමදේම තියෙනවා. මෙතන හොට් වෝටර් ඕන ගන්න ඕන නම් ඒවා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆීඩින් බොටල්ස්, විස බීජ හරණය කරන්න මැෂින් එකක් තියෙනවා. ඒ වගේම මෙතන චේන්ජින් ටේබල්ස් තියෙනවා ගොඩක්. හැමදේම හරිම ක්ලීන් විදිහට තියෙනවා. මෙතනින් බබාගේ බරක් කිරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ෆීඩින් චෙයා එකකුත් තියෙනවා. බබාලට කවන්නත් ලේසි. හැමදේම තියෙනවා මේක ඇතුලේ. හරිම ලේසි. මෙතන නර්සින් රූම් එකක් වෙනම තියෙනවා. කොහොම කන්න යන්නේ? ඉදින් නැද්ද? යම කන්න යන්නේ? බක්කන්න යන්නේ. තුතු පුටා බක්කන්න යන්නේ. මේ බබාලා ඉන්න අයට මේ මෙතනින් යන්න පුළුවන්. මේ උඩ වෙනම ගේට් එකක් තියෙන එකේ. මේ දාලා. ඊටෙන් එකකින් එළියට ආවට පස්සේ දැන් තියෙන්නේ මේ ඩියුටි ෆ්‍රී සෙක්ෂන් එකෙන් අපේ ගේට් එකට යන්න. අපේ ගේට් එක 33. 33ට යන්න තියෙන මේ කාර්. මේක අතරින් අපිට යන්න තියෙන 33 ගේට් එකට. දැන් මෙතන 23 29 41 තියෙන්නේ. ඒ අතරනේ තියෙන්නේ 33. ඒකෙන් අපි ඒකට යන ගම. මේ ඔක්කොම බ්‍රෑන්ඩ් එහෙම තියෙන්නේ. ඩියුටි ෆ්‍රී වටේම තියෙන ඩියුටි ෆ්‍රී. හලෝ. අපි 33 ගේට් එකට ආවා. අපි ඇවිල්ලා ඉන්නේ මේ ෆ්ලයිට් එක ගාවට ගේට් එක ගන්න. ශ්‍රී ලංකන් එයාලයින් A330-200 ටිකක් අපිට යන්න තියෙන්නේ. බැගේජ් දරුවනේ ලෝඩ් කරන ගමන් ඉන්නේ අපිට තව ගේට් එකට යන්න තියෙන්නේ 11ට. දැන් වෙලාව 10:40. අපි දැන් පොඩි කෙනෙක් එක්ක ආපු හින්දා මේ කියන්න ඕනේ පොඩි කෙනා මේ ෆස්ට් ෆ්ලයිට් කිව්වහම අපිට මේ ලංකාවේ මේ එයාලයින් එකෙන් දෙනවා මේ අනිත් එයාලයින් වලින් හම්බෙනවා මේ ෆස්ට් ෆ්ලයිට් සර්ටිෆිකේට් එකක් හම්බෙනවා පොඩි කෙනාට. එහෙනම් අපි ලංකාවේදී හම්බෙමු. අපි ඔන්ලයින් වුණොත් නැතිනම් යන්නේ. Come on. අයිබෝවන්.
Film itu kalian film. Mega kita tuh. Copyright dari dan media lagi bawa copyright lagi. ඔන්න ලංකාවට ආවා. කොහමද චුටි පුතාගේ සතුට? මේ ඔයාගේ රට ඔයාගේ ලංකාව. Sayang ayah? දැක්කමනේ ඔයාලා නෑ කියන්නද? නේද? ඔම්. මේ අම්ම කතා කියලා තියෙනව නේද අනේ? ඈ? දැන් බය වෙලා ඉතින් කවුද මේ කට්ටිය මේ ඔයාලා දැක්කේ දැන් ගොඩක් ඉන්නවනේ දෙන්නනේ දැක්කේ අපලෙන් මේකේ දුඩු පුතා ඔව් දැන් අර බය වෙලා ඉතින් මේ මේ හංකොට ඔයා කවද්ද? දැන් Yeah.